මතකද ලස්සන චූටි කරාඹු දෙකකින් කම්පෙත්තේ හීනයට විදපු දවස දැනුන වේදනාව. සාධාරණයි මතක නැතුවට. කෙල්ලගේ ජීවිතේ වේදනාව පටන් ගන්න එතනින්. ඉතින් කුඹිට්ටු වෙලා සෙල්ලම් ගෙවල් වල අම්මා වෙලා බෝනික්ක නලවලා හිටපු මේ චූටි කෙල්ලගේ කරට මාලයක් කනට අලුත් කරාඹු දෙකක් එක්ක ලෝකෙක බර ඔලුවට ගන්න සීතල පැන් කලයකින් ඇරයුම් ලැබෙනවා. මාසයක් පාසා වේදනාවෙන් ඇස්වලට කොච්චර කඳුළු ආවත් කෙල්ලුණාම ඔහොම තමා කියලා දරා ගන්න වෙනවා. දුවන්න එපා, හිමින් යන්න. හවසට තනියම තහනම. ගස් නගින්න එපා, අරක එපා, මේක එපා. දහසක් ඇස්මැද හීන් සීරුවේ අසීමිත ජීවිතේ සීමාකාරී වැඩකටළු බැඳෙන්න ගන්නවා. ලස්සනම දවසක 1-7ක් රත්තරනින් ගෙල සරසලා ඉරනම් කාර්යයත් එක්ක පෝරුවෙන් බිමට පය තියන්නේ හිරු සඳ නමින් මේ ලෝකයට වග කියන්න ඉහ මුදුනින් ප්‍රතිඥා දෙමින්. හැඳි මිටකින් ලෝකයම කරගන්න, ලෝකෙම නලවන්න, ලෝකයක කුණු කතා අහගන්න, එතන ඉඳන් පළඳපු රත්තරනට ණය ගෙවන්න, ජීවිතේ බර දැනෙන්න ඒ හයිය කොහෙන් හදවතට ගලනවද මන්දා. කන්දක වගේ පලාගත්ත නම් හද බුදුන් වහන්සේටත් බැරි වෙන්න තිබුණා හදාගන්න හිත. ඒ තමයි යශෝදරාවගේ පතිවතා. හන්දක බර උහලන්න බැරි වෙනකොට කාසියට නතුවෙනේ සිව්මැලි දෑත් ලොවක් සැනසිල්ල නිදි කරවන්න කන්දක බර නිහඬවම උහලන් ඉන්නවා. ගෑනුන්ගේ කරුමේ මැරෙනකම් මතුර ඉඳලා නෑහෙන මතක කතාවකින් මේ සහසක් කතා ඉවර වෙන්න ඕනිමද ඉතින්. ඔබත් එක මවකගේ කුසයකින් මේ ලෝකෙට දුවෙක් පුතෙක් වෙන්න ඕනේ. ගෑනු කරුමයක්